Looking out in my golden heart, morning kiss, more risk. It's too far. I felt like you were my home. Finally, I'm not alone. Dragonflies dancing in the air. Mama told me you have to live for peaks and thirst. I felt like you were my home. Finally, I'm not alone. Hello everyone. කොහොමද ඉතින් ගොඩක් කාලයකට පස්සේ වුණ vlog එකක් අරන් ආවා. අද අම්මත් ගෙදර හිටපු දවසක් හින්දා මට හිතුණා අද vlog එකක් කරන්න. ගෙදර හිටියනත් මොකුත් කරන්නෙත් නැති එකේ vlog එකක් කරනවා කියලා හිතුවා. උදේම මම පහන තියලා මගේ වැඩ ටික පටන් ගත්තා. උදේම පහන තියෙන එක මං හැමදාම වගේ කරනවා. ඔයගොල්ලන්ට වෙලාවක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ වගේ කරලා බලන්න. ඔයාගේ ජීවිතයටත් ලොකු වෙනසක් දැනේ. මේ ඉන්නේ මගේ කුඹකරන පූස්තඩියා. මම vlog එකේ මුලින්ම දාපු වීඩියෝ ටික ගන්නකොට මෙයා මේ විදිහට ඇවිල්ලා මට වද දෙන්න ගත්තාව වඩා ගන්න කියලා. මං ඉතින් මේ ටිකත් vlog එකට දානවා කියලා හිතලා ඒ වීඩියෝ ටිකක් දැම්ම vlog එකට. අම්ම උදේට කන්න මැකරෝනි එකක් තමයි අපිට හදලා දුන්නේ. අපි ඒකත් කාලා ඔන්න අම්ම නම් යාගේ වැඩ ටික පටන් ගත්තා. එයාට අද හදිසි ඕඩර් වගේක් දෙන්න තියෙනවා කියලා එයා එයාගේ වැඩ ටික පටන් ගත්තා. ඊට පස්සේ මට කිව්වා දවල්ට මොනවා හරි පොඩි දෙයක් හොයන්න ගන්න කියලා. මං ඉතින් මට ලේසින් විදිහට බත් එකක් උයලා පරිප් එකක් තෙල් දාන්න ගත්තා. මං ඉතින් ගොඩක් උයන්න නම් දන්නේ නැහැ. A levels ඉවර වෙනකම්ම මම ගෙදර ඉුවේ නැහැ. මොකද ක්ලාස් යනවා පාඩම් කරනවා ඒවටත් එක්ක මං කුස්සියට ඉතින් යන්නෙම නෑ කනවා විතරයි. අම්මා තමයි උයන්නේ. ඊට පස්සේ අම්මා වැඩට යන්න ගත්තට පස්සේ දැන් නම් ටික ටික උයන්න හුරු වෙලා මං ලොකු දේවල් නම් උයන්නේ නැහැ. ගොඩක් රසට උයන්න දන්නෙත් නැහැ. ඒ උනාට කන්න පුළුවන් විදිහට උයා ගන්න දැන් දන්නවා. ඒ හින්දා මේ විදිහට මං පරිප් එකක් තෙල් දාන්න ගත්තා අද උයන්න. ඊට පස්සේ මේ විදිහට අපි දවල්ටත් කෑවා. අම්මා එකට කොළමැල්ලුම් එක්කුත් හදලා ගොඩක් රසට එක තිබුණා. ඔන්න මෙයා නම් දැන් හොඳටම කාලා නිදි. ඒ අතරේ මම නාන්න යන්න ලෑස්ති වුණා. මේ තියෙන්නේ මගේ චූටි ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ටික. මේ නේචර් සීක්‍රට් එකේ ජැනට් එකේ ප්‍රොඩක්ට්ස් ටිකක් තමයි මම යූස් කරන්නේ. මේ ජැනට් එකේ කියුකම්බර් ටෝන් එක, මේ වැස්ලින් එකේ ලිප් බාම් එක, මේ ඩ්‍රීම් ටෝන් එකේ සිලිකන් එක මම නාලා ඇවිල්ලා ඊට පස්සේ කොණ්ඩේට සිලිකන් එක ඇප්ලයි කරගන්න තමයි හදන්නේ. අතට මේ ගොඩක් හොඳයි. මම කොණ්ඩේ අර ප්‍රිසී වෙන්න වගේ බලන හින්දා මේක ඇප්ලයි කරගත්තාම මම කොණ්ඩේ පොඩක් ෂයිනි ගතියට තියෙනවා. කියන අවිස්සන ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. ඇත්තට මේක සිලිකන් එකක් විදියට ගොඩක් හොඳයි කියලා මං හිතනවා. ඊට පස්සේ මම මේ දවස්වල ආසාවෙන් යූස් කරන බොඩි ලෝෂන් එක මේක ෆොටෝ එකේ ගෝල්ඩ් බොඩි ලෝෂන් එක. බොඩි ලෝෂන් නම් ඉතින් එකක් කියලා නෑ. හිතන කාලෙට ආස එක ගන්නවා. මේ දවස්වල ආස මේක තමයි මේක. ඒකෙන් එන සුවඳට මං ඇත්තටම ආසයි. ඒ හින්දා තමයි ඕක ගත්තේ. ඊට පස්සේ මම මේ පෙන්නන්නේ වැස්ලින් එකේ රෝස් ලිප් බාම් එක. මේකට ඉතින් රෝස පාටක් නම් එන්නේ නැහැ. හැබැයි ලිප් එක මේ අපේ අර වේලෙනා වගේ ගතියක් තියෙනවානේ. ඒ වගේ ගතියෙන් මේකට චුට්ටක් අඩු වෙනවා කියලා දැනෙනවා මට නම්. ඒ හින්දා මම මේක යූස් කරනවා. එක ජැනට් එකේ කියුකම්බර් ටෝන් එක. මේක ඔයිලි ස්කින් තියෙන අයට යූස් කරන්න පුළුවන්. මටත් තියෙන ඔයිලි ස්කින් එකක් හින්දා මම මේක ගත්තා. දැන් ගොඩක් කල් යූස් කරනවා. ඇත්තටම මේ අර ඔයිල් එක පොඩ්ඩක් කන්ට්‍රෝල් වෙන ගතියක් තියෙනවා මේකට. ඔන්න මං ඒ ටිකත් ඇප්ලයි කරගෙන ඉවර කරගත්තා. දැන් ගොඩක් හවස් වෙලා. ඒ හින්දා මට හිතුණා vlog එක නතර කරන්න. ඉතින් අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකෙන් කියාගෙන යන්න. මාව ෆලෝ කරලා තියාගන්න. මේ වගේ ඉස්සරහටත් තවත් ලස්සන vlog අරන් එන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට. බයි ළමයි.